ආයිබෝවන් අද අපි බලන්න යන්නේ ඇත්තටම ගොඩක් කතාබහට ලක් වෙන්න ඉඩ තියෙන මූලාශ්‍රයක්. මේකේ කියවෙන්නේ අර කුප්‍රකට චරිතයක් විදිහට සැලකෙන හරක් කටා හෙවත් නදුන් චින්තක වික්‍රමරත්නගෙන් එල්ලවෙන බරපතල චෝදනාවක් ගැන. ඔහොම මේක ඩේලි මිරර් පත්තරේ තිබුණු වාර්තාවක් ඇසුරෙන් අපි ගත්තේ. ඒකේ පැහැදිලිවම කියනවා හිටපු මහජන ආරක්ෂක ඇමතිවරයෙක් සහ දැනට වැඩතහනමට ලක් වෙලා ඉන්න පොලිස්පතිවරයෙක් ගැන තමයි මේ චෝදනාව එල්ලවෙන්නේ. ඒකත් අල්ලසක් ගැන. හරියනම් අපි පොඩ්ඩක් මේ කතාව ඇතුළට යමු නේද? මොකද මේකේ කියන විදිහට හරක් කටා කියන්නේ එයාගෙන් රුපියල් මිලියන 300ක අල්ලසක් ඉල්ලලා තියෙනවා. මිලියන 300ක්. ඔව් ඒක ප්‍රතික්ෂේප කරපු නිසා කියලායි කියන්නේ එයාව අර තංගල්ලේ රඳවගෙන ඉන්නේ කියලා. මිලියන 300ක් කියන්නේ ඉතින් ලොකු ගාණක් නේ. ඇත්තට මේක බරපතල චෝදනාවක්. අනිත් එක තමයි මේකේ තියෙන විශේෂ කාරණයක්. එයා මේ චෝදනාව කරන්නේ අර කොළඹ උසාවි සංකීර්ණයෙන් පොලිසිය යව අරන් යද්දී. එතකොට එතන හිටපු මාධ්‍යවේදීන්ටලු කෙටි ප්‍රකාශයක් විදිහට මේක කියලා තියෙන්නේ. ඒ කියන්නේ ප්‍රසිද්ධියම වගේ. ඒ කියන්නේ මාධ්‍ය ඉස්සරහම තමයි මේක කියලා තියෙන්නේ නේද? ඒකත් එක්කම අමුතු තත්ත්වයක් නේද? ඒ වගේ වෙලාවක මේ වගේ ප්‍රකාශයක් කරනවා කියන්නේ. ඔව් ඒක ඇත්තටම සැලකිය යුතුයි. ඒ වගේම අර වාර්තාවේ තවදුරටත් කියනවා එයා මෙහෙම කියලා තියෙනවා කියන්න ගොඩක් දේවල් තියෙනවා මම ඒවා එහෙනම් හෙලි කරන්නම් කියලා. එහෙමත් කියලා තියෙනවා. ඔව්. එයාව ආපහු අරන් යන්න කලින් තමයිලු එහෙම කිව්වේ. ඒ කියන්නේ ඉස්සරහට තව දේවල් එළියට ඒවි වගේ ඉඟියක් දෙනවා. එතකොට අර අල්ලස් චෝදනාවට අමතරව තවත් අර පුදුමේතන කතාවක් කියලා තියෙනවා කියලා තිබ්බේ නේද? අර එයාගේ රඳවා තබා ගැනීමේ වියදම ගැන. හරියටම එයා කියනවලු එයාව තංගල්ලේ දිගටම තියාගන්න එකට මාසෙකට රුපියල් මිලියන 10ක් විතර යනවා කියලා. මිලියන 10ක්. ඔව්. මේකත් එයා ප්‍රසිද්ධිය කියමු දෙයක් විතර තමයි අර මූලාශ්‍රය කියන්නේ. එතකොට බලන්නකෝ. එක පැත්තකින් මිලියන 300ක අල්ලස් චෝදනාවක් අනිත් පැත්තෙන් මාසෙකට මිලියන 10ක රඳවා ගැනීමේ වියදමක් ගැන කතාවක්. මේවා ඉතින් සෑහෙන බරපතල ප්‍රකාශනේ. ඉතින් මේවට බලධාරීන් මොකද කියන්නේ මොකක් හරි ප්‍රතිචාරයක් තියනවාද? මෙන්න මේක තමයි දැනට තියෙන තත්ත්වය. අපිට තියෙන මේ තොරතුරු අනුව නම් මේ වෙනකල් ඒ කියන්නේ මේ චෝදනාව කරලා තියෙද්දිත් බලධාරීන් මේවට නිල වශයෙන් කිසිම දෙයක් කියන්නේ නැහැ. තාම මොකුත් නැහැ. නැහැ. කිසිම ප්‍රතිචාරයක් නැහැ. කියන්නේ නිල ස්ථාවරයක් අපි දන්නේ නැහැ තවම. ඒ නිහඬතාවයත් මොකක් හරි කියනවා වෙන්නත් පුළුවන්. එහෙනම් අපි මේ ටික සාරාංශයක් වගේ ගත්තොත් කාරණේ තමයි හරක් කටා කියලා කියන මේ චරිතය හිටපු ඇමති ටිරානලා සහ වැඩතහනමට ලකුණු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මේ දෙන්නටම සෘජුව චෝදනා කරනවා. ඔව් බරපතල අල්ලස් චෝදනාවක්. ඒ වගේම එයා කියනවා ඒ අල්ලසි ඉල්ලපුවම බෑ කිව්ව නිසා තමයි එයාව මේ විදිහට රඳවගෙන ඉන්නේ කියලා. ඒක තමයි යාගේ පැත්තෙන් එන කතාව. ඒ විතරක් නෙමෙයි අර රඳවා තබා ගැනීමේ වියදම ගැන කියපු කතාව. ඔව්. බලද්දි බලධාරීන් තාම නිල වශයෙන් මුකුත් නොකියා ඉන්න එකත්. ඒකත් වැදගත් කාරණයක් විදිහට මතක තියාගන්න ඕනේ. මේ ඔක්කොම අපේ මූලාශ්‍රයේ තියෙන දේවල් අපි අලුතෙන් මුකුත් කියන්නේ නැහැ. හරි. එතකොට මේ කතාව මෙතනින් ඉවර වෙන එකක් නෑ වගේ තමයි පේන්නේ. එහෙනම් අවසාන වශයෙන් පොඩ්ඩක් හිතන්න දෙයක් ඉතුරු කළ නවත්තනව නම් මේ මිතමුකෝ හරක්කට තව දේවල් එළියට දානවා කියලා ඉඟි කරලා තියෙනවනේ. එහෙම තියෙද්දි එයා දැනටමත් කරලා තියෙන මේ චෝදනා විශේෂයෙන් අර අල්ලස් මුදලයි රඳවා ගැනීමේ වියදමයි කියන කීප කතා මේවා තවදුරටත් හරියට විමර්ශනයකට ගියොත් මොන වගේ දේවල් එළියට එන්න පුරවන්ද මොන වගේ ප්‍රතිවිපාක ඇති වෙන්න පුරවන්ද ඒක ටිකක් හිතන්න ඕන